සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් වේවා. මම මීට කලින් වීඩියෝ එකෙන් රැගෙන ආවා අපි කොහොමද නිවැරදිව අඹ ගෙඩියකට කවරයක් යොදන්නේ කියලා. ඉතින් ඒකෙන් පස්සේ අපි නිසි පළදාවක් ගත්ත අඹ ගසක් තමයි මේක. මේ අඹ ගස TJC වර්ගයට ආйти අඹ ගසක්. අපි අඹ පළදාව ගත්තයින් පස්සේ අපි කප්පාදු කිරීමක් කරනවා. ඉතින් මේ කප්පාදු කිරීමේ ඇති වැදගත්කම තමයි ඔයගොල්ලන්ට මම දැන් මේ පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ කප්පාදු කරපු ස්ථානයක අතු රිකිල්ලක්. ඔබට පේනවා ඇති. මේ අත්ත කැපුවාම පස්සේ අපි කණ්ඩායම් වගේ දෙයක් ආලේප කරනවා. නැත්නම් අඟුරු වගේ දෙයක් හොඳට තලලා මේකේ ආලේප කරනවා මේ ගහේ ආරක්ෂාව උදෙසා. එතකොට ඔයගොල්ලන්ට මම අද විශේෂයෙන් කියන්න හදන්නේ මේ කප්පාදු කිරීමේ ඇති වැදගත්කම මොකක්ද කියලා. මේ කප්පාදු කිරීමේ ඇති වැදගත්කම තමයි මේ එක අතු කැබැල්ලකින් ඊළඟ කන්නේට එන්නේ එක මලක් පමණයි. ඉතින් එම නිසා දැන් මේ කප්පාදු කිරීමෙන් ඔබට පේනවා ඇති මේ අතු 7ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හැම අත්තකින්ම හොඳ මල් කිනිත්තක් දීලා හොඳ අස්වැන්නක් අපිට ඊළඟ කන්නේට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ නිවැරදිව කප්පාදු කිරීමකින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් වේවා. මීට පෙර වීඩියෝ එකෙන් මම ඔබට ගෙනාවා කොහොමද මේ TJC වර්ගයට අයත් අඹ ගෙඩියකට කවරයක් නිවැරදිව යොදන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේම කවරේ යොදලා සති 3ක් විතර ගියාට පස්සේ අපි බලමු මේ අඹ ගෙඩිය කොහොමද මේ කවරය තුල තියෙන්නේ කියලා. අපි හොඳට මේක සීල් කරලා තියෙන්නේ කිසිදු දෙයක් යන්නේ නැති වෙන්න. ඔබට පේනවා ඇති දැන් ටිකින් ටික මේ අඹ ගෙඩිය පොත්ත කහ පාට වෙනවා.